මගේ ගෙදර වහල ගහන වෙලාව කියන්නේ ගේකුත් අපි දෙන්න ওই සල්ලි වලින් හදලා ඉවරලා අද වහල ගහනවා. එයා ඒ වැඩ තියෙදි නැත්නම් එයා එනවා මාත් එක්ක. මගේ අම්මා තාත්තා කවුරුත් නැහැ. ඉතින් මං අද සතුටු වෙනවා. ඒ දෙන්නත් හිටියනම් කවදාද දවසක සතුටු වෙයි මං මේ මගේ දරුවා මේ තැනක ඉන්නව නේද කියලා. සාමාන්‍ය දැන් මාසෙට බිරියානි ඕඩර්ස් කීයක් කරනවද? සාමාන්‍යයෙන් මාසෙකට 200 මාසෙකට සාමාන්‍යයෙන් ලක්ෂයක්. මෙතනින් නැගිටවන්න කලින් මම මිනිස්සෙක් කරේ නැගිටපු තැන තමයි හමීඩියා එක. මම අදටත් එතනට ගරු කරනවා. බුලත් ටිකක් හරි කම්මන්නේ පාර තියලා විකුණන ඉවරලා ඒකෙන් පටන් ගන්න අනිවාර්යෙන්ම දියුණුව කියන දේ ඊටාම ළඟයි. ඉස්සෙල්ලාම වැඩ කරේ හමීඩියා එකේ රත්මලානේ අවුරුදු 12ක් වැඩ කරා. ඒකේ කෝඩ් ලයින් ලීඩර් කෙනෙක් විදියට මට වෙඩින් සූට් මහන්න ඒ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මැරි කරාට පස්සේ තමයි මිද්දනේට ගියේ. ඒ ගිහිලි ඉවර වෙලා දැන් මේක පටන් අරගෙන අවුරුදු 2ක් වෙනවා. මේ බිරියානි, එතකොට පාටි ඕඩර්ස්, කල් තියා ගන්න කෑම, කස්ටම ඕඩර් ඒවා තමයි කරන්නේ. නම් මොකද්ද බ්‍රෑන්ඩ් එකේ? White Bird Kitchen. කොහොමද දැන් මොනවද ඒකේ තියෙන්නේ? බිරියානි වලට අමතරව කල් තියා ගන්න කෑම තියෙනවා. මොනවද තියෙන්නේ කල් තියා ගන්න කෑම? මාළු ඇඹුල් තියල්, වම්බඩු මෝජු, චිලි පේස්ට්, චට්නි ඒ කල් තියා ගන්න ගෙනියන්න පුළුවන් කෑම වර්ග ගොඩක් තියෙනවා. එතකොට කැරමල් පුඩින්, ඩෙසර්ට් වර්ග වලට වටලප්පන්, ජෙලි පුඩින්, කස්ටමර් ඉල්ලන දේවල් ඒ දේවල් තියෙනවා. එතකොට බිරියානි තමයි මගේ ප්‍රධානම දේ. ඊට අමතරව කස්ටමර් කිව්වහම මේ පාටි ඕඩර්ස් වලට, ළමා නිවාස වල දාන මල් වලට, මොන්ටිසෝරි නර්සරි වලට ඒ වගේ කෑම වල ඉල්ලුවම ඒව හදලා දෙනවා. දැන් ඔයා කොහොමද තීරණය කරුවාට බිරියානි හදන්න පුළුවන් කියලා බිස්නස් එක පටන් ගත්තේ? මම ඉස්සෙල්ලාම ජූස් බාර් එකක් දැම්මා. ඊට පස්සේ එතන පොඩ්ඩක් අර බ්‍රේක් ඩවුන් වුණාට පස්සේ මට හිතුණා නෑ මට ඇත්තටම කෑම උයන්න පුළුවන්කම තියෙද්දි කවුද කියනවා රහට කෑම උයන්න පුළුවන් කියලා? අපේ හස්බන්ඩ් කියනවා. අපේ එයාගේ අම්මා කියනවා. ඉතින් හැමෝම කියනවා ඉතින් මට රහට උයන්න පුළුවන් කියලා ඉවරලා ඊට පස්සේ මං කරපු දේ හදලා දුන්නාම පස්සේ මේ ටෙස්ට් කරන්න අපේ හස්බන්ඩ්ට දුන්නා. එයා කිව්වා මේ ඔක පටන් ගමු බලන්න කියලා. කස්ටමර්ස් ළමනද කියන්නේ ඔය කෑම වලට? ඇත්තටම හොඳ ප්‍රතිචාර හම්බෙනවා. ඒ කියන්නේ එකපාරක් ගිය සමහර තැන් වලින් 20 පාරකට වඩා ආපු එහෙම කස්ටමර්ලත් ඉන්නවා මට. ඒ ඕඩර්ස් වලට එයාලගේ පවුලේ ඕඩර්ස් වලට එහෙම දිගට මේ ඒ ඕඩර් මටම හම්බෙනවා. සාමාන්‍යයෙන් දැන් දවසට බිරියානි කීයක් විතර විකිනනවද? දවසකට මේ මාසෙට දවස් 20ක් විතර වගේ වැඩ කරනවා. දවසකට සාමාන්‍යයෙන් 25ක් ඒ වගේ හදලා තනියම උයන්නේ, ගෙනියන්නේ, ඩිලිවරි කරන්නේ ඔක්කොම කරන්නේ මම කරන්නේ. ඩිලිවරි කරන්නේ තුවාද? මොකද යන්නේ? බයික් මට ස්කූටියක් තියෙනවා. ඒකේ සාමාන්‍ය කෑම 25ක් වගේ තමයි ගෙනියන්න පුළුවන්. මම තමයි අරන් යන්නේ. හරි දැන් උදේ අපි කොහොමද කවුරු හරි කෙනෙක් ඕන ලන්ච් එකට තමයි කෑම ඉල්ලන්නේ ඕඩර් එක එනවා. ඒතර ඔයා කීයටද කෑම ගන්න පටන් ගන්නෙ? මං කලින් පෝස්ට් එකක් දානවනේ මේ අහවල් රූට් එකේ එන්න කියලා ඉවරලා. එතකොට මං කලින් ඒක මට වෙන විදිහකින් කොහොමද දාන්නේ දැන් මගේ Facebook page එකේ post එකක් දානවා අපි හිතමු 26 එනවයි කියලා ඉවරලා සූර්යවැවට යනවයි කියලා. එතකොට දිනෙත් එක්ක එහෙම දැම්මට පස්සේ ඒගොල්ලෝ ඕඩර්ස් දානවා මේ පෝෂන් ගාන මෙච්චරක් ඕනේ. එතකොට මට හදන්න පුළුවන් ප්‍රමාණය තියෙනවා. තනියෙන් තමයි මම උයන්නේ. අපි කොහොමද දැන් ඔයාට ඕඩර්ස් ආව 20ක් සූර්යවැවට යනකොට. ඒතර කීයටද නැගිටිනවද? සාමාන්‍ය 8 රැත්ති. අවුදි 8 නැග වේද? පැය දෙකයි යන්නේ. ඒ තීරයට ඊට පස්සේ යන්න වෙලාව තමයි යන්නේ. ස්කූටියේ මේ ඕඩර් අරගෙන යනවා? යනවා. දැන් හස්බන්ඩ් මොකද කියන්නේ අද වෙනකොට? ඔයාගේ බිස්නස් එක ගැන? එයා සතුටු වෙනවා. අද මගේ ගෙදර වහල ගහන වෙලාව කියන්නේ ගේකුත් අපි දෙන්න ওই සල්ලි වලින් හදලා ඉවරලා අද වහල ගහනවා. එයා ඒ වැඩ තියෙදි නැත්නම් එයා එනවා මාත් එක්ක. ඇත්තද? ඉතින් මට හරි සතුටුයි. මම මේකෙන් ගියපු දුර ගොඩක් දුරයි. අනිත් එක තමයි මට චූටි දෙයක් කියන්න ඕන. මේ දැන් මම ලොකු ඔපරේෂන් එකක් කරලා ඉන්නේ. වයර් එකක් දාලා එහෙම ඉන්නේ. ගොඩක් අය එහෙම තියෙද්දි සාමාන්‍යයෙන් හම්බ කරන්න බලන්නේ කයින් අතපාන්න බලන්නේ. මම ඒකට කැමති නෑ. මම කොයිම වෙලාවකත් මගේ පේජ් එකේවත් මගේ දුක මාකට් කරලා කාගෙන්වත් ඉල්ලන්න කැමති නෑ. මම හැම වෙලේම බලන්නේ මහන්සි වෙලා කියන්නේ මනුස්සයෙක්ට සේවාව යමක් දීලා ඉවරලා මං හම්බ කරන්න මිසක් මං නැත්තම් කැමති නෑ මේ එහෙම කැමති නෑ. මං අනිත් අයටත් කියනවා ගොඩක් වෙලාවට සමහරක් වෙලාවට අසනීප වුණාම මෙහෙම වැටෙන්න බලනවානේ. වැටෙන්න එපා කොයිම වෙලාවකවත් Tamanට ආත්ම ශක්තිය තියෙනවානේ. අනිවාර්යෙන් නැගිටින්න ඕන. අපි කාගෙන්වත් ඉල්ලන්නේ නැතුව අපේ මහන්සිය මාකට් කරලා ඉවරලා කියන්නේ මගේ හොඳ දෙයක් එළියට දීලා ඉවරලා ඒකෙන් ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මං සතුටු වෙනවා අද මං ඉන්න තැන ගැන. ඒකයි මං කිව්වේ මං එහෙම අම්බ ගලි වෙලා මේ දැන් අද තමයි වහලා ගන්න දවසේදී මං සතුටු වෙනවා ඒක. කොච්චර සතුටු වෙන්න ඕනේද ඇත්තටම? කොයිතරම් සතුටක්ද? සහ කොයිතරම් හොඳයිද? මගේ අම්මා තාත්තා කවුරුත් නැහැ. ඉතින් මං අද සතුටු වෙනවා. ඒ දෙන්නත් හිටියනම් කවදාද දවසක සතුටු වෙයි මං මේ මගේ දරුවා මේ තැනක ඉන්නව නේද කියලා ඉවර. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ගේ හදන වැඩ මේ ඔක්කොම ටික පටන් ගත්තේ ඔයාගේ බිස්නස් එකේ? ඔව්. එහෙමයිනේ. ඉතින් හිතුවද දැන් රස්සාවක් කර කර ඉඳලා බැදලා ගාල්ල පැත්තට ගිහිල්ලා මිද්දෙනිනේ? මිද්දෙනියෝ. මිද්දෙනියට ගිහිල්ලා ඊට පස්සේ මෙහෙම බිස්නස් එකක් තනියෙන් කරගෙන ගයක් හදනවා කියන්නේ අද ඇවිල්ලා මිනිස්සුගේ හීනයන්නේ. ඔව්. එහෙම හීනයක් ලොකු හීනයක් මේ අද පොඩි දෙයක් නෙමෙයි ගයක් හදනවා කියන්නේ. එහෙම වගේ ඒ වගේ ලොකු හීනයකට යන්න පුළුවන් වෙයි කියලා හිතුවද? මේ මට එහෙම අදහසක් තිබුණේ මුලින් තිබුණේ නෑ. ඊට පස්සේ ඉතින් හැමදේටම හයිය මගේ හස්බන්ඩ් ඉතින් එයා ලොකු රජ ජොබ් එකක් නෙමෙයි කරන්නේ. එයා ඩ්‍රයිවිං ජොබ් එකක් කරන්නේ. ඉතින් එයාත් මම වගේ තමයි. ඉතින් එයායි මගේ එකතුව තමයි
මේක තියෙන්නේ. සාර්ථකත්වය. සාර්ථකත්වය. එයාගේ අනිත් එක එයාගේ තේරුම් ගැනීම. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ වගේ බිස්නස් කරන අයට මේ කියන්නේ අපි නිකන් ගෙදර ඉන්නකොට කෝල් එකක්ම කාගෙද ඉන්නේ ප්‍රශ්න ගොඩයිනේ. එයාගේ ඒක නෑ. එයා මාව තේරුම් ගැනීම තමයි මම අද ඇත්තටම සාර්ථකත්වයට ප්‍රධානම හේතුව මගේ හස්බන්ඩ්. කොයිතරම් ආඩම්බර බිරිඳක්ද ඔබ? ඉතින් මම ඒ ගැන සතුටු වෙනවා. මොනවද ජීවිතේ තව හීන මොනවද තියෙන්නේ? ඉතින් ගේ වැඩ ෆිනිෂ් කරන්නයි මට මගේ කියලා වාහනයක් අපේ ලොරියක් තියෙනවා. තියෙනවා ටීක් යන්න බෑනේ කැමේ අරගෙන මට කාර් එකක් ගන්න උවමනාව තියෙනවා. ඒක තමයි මගේ ඉදිරි බෑන් එක. ඒකටත් ඉතින් වැඩ කරන්න ඕන ගේ වැඩ ඉවර කළා. ඒක පටන් ගන්න ඕන. පුළුවන් බැරි නෑ. බැරි නෑ මොනවද බැරි? සාමාන්‍ය දැන් මාසෙට බිරියානි ඕඩර්ස් කීයක් කරනවද? සාමාන්‍යයෙන් මාසෙකට 200. සාමාන්‍ය දල වශයෙන් කොයි වගේ ආදායමක් ගන්න පුළුවන්ද? මාසෙකට සාමාන්‍යයෙන් ලක්ෂයක් ගන්න පුළුවන්. දැන් මොකද ඉතින් රස්සාව කරපු කාලේ ගැන? ඊට වඩා දාගුණයක් දැන් මම හම්බ කරනවානේ මම ඉතින් සතුටු වෙනවා. හැබැයි මගේ මූලික නැගිටීම එතන තමයි. ඒ කියන්නේ මට කවුරුත් නැති නිසා මේ මම ගොඩක් දේවල් දැන් ඔය බිරියානි ගෙන බයික් පවගත්තේ මම හමිඩියාකේ වැඩ කරලා ඉවරලා මාව සාමාන්‍යයෙන් කියන්නේ මෙතනින් නැගිටවන්න කලින් මාව මිනිස්සෙක් කරේ නැගිටපු තැන තමයි හමිඩියා එක. මම අදටත් එතනට ගරු කරනවා. අවුරුදු 12ක් ඉතින් වැඩ කරා. මම ඔපරේෂන් එක කරෙත් ඒ ඉන්න කාලේ. ඉතින් හමිඩියා කියන්නේ ලංකාවේ ලොකු බ්‍රෑන්ඩ් එකක්. ඔව්. ෆෞසුල් හමීඩ් හුසේන් සාදික් මතන ඒගොල්ලන්ගේ ඒ ලංකාවේ හදපු ලොකු බ්‍රෑන්ඩ් එකක්. ගොඩක් වෙලාවට මුස්ලිම් කිව්වහම එක එක්කෙනාගේ එක මත තියෙනවානේ. ඒනට මං ගරු කරනවා එතනට මේ මගේ මේ අඩිතාලම දාන්න මූලික අඩිතාලම මෙතන එතනින් තමයි. ඉතින් මීඩියා කියන එකට ආගමක් જાතියක් නැහැ නේ. ඕනම කෙනෙක් ඒ ඇඳුමක් අතින් නාසයිනේ. දැන් අදට උඩට කෝට් මහන්න පුළුවන්ද? මහන්න පුළුවන්. දැන් මහනවද? දැන් මට කරන්න වෙලාවක් නැහැ මගේ මේ වැඩත් එක්ක. නැත්තම් මං කෝට් මහන්න පුළුවන් මට. මේ කුමාර්ස එඩ්වඩ් සයිගිලා දෙන්නෙක් හිටියා කෝට් ලයින් එකේ. ඒ දෙන්න තමයි මට ඒක පුරුදු කරේ. ඒ දෙන්නට thank you කරනවා. මේ කියන්නේ සාමාන්‍යයෙන් ගෑල්ලා මට තනියෙන් කෝට් එකක් ෆිනිෂ් කරන්න බෑනේ. මට මහන්න පුළුවන් මේ තත්ත්වෙට මාව ට්‍රේනින් කරේ ඒ දෙන්න. thank you ඒ දෙන්නටත් මේ එයාලා දන්න දේ මට කියලා දුන්නට මගේ හස්බන්ඩ්ගේ කෝට් එක එහෙම මම වෙඩින් එකට ලස්සන තිබ්බා? ලස්සනට තිබ්බා. ෆෝන් එකේ ෆොටෝ එක වෙනවා. අපි ඒ ෆොටෝ එක දාමුද වීඩියෝ එකේ? දාමු. දැන් මේ බිස්නස් එක දැන් හොඳට යනවා කවුරුත් සපෝට් කරන්න කැමතිද නැද්ද? ඕනේ නැද්ද? මට තනියෙන් මට කරගන්න පුළුවන්. ඔව් පුළුවන් මට්ටම තියෙනවා ඒ ටික කරනවා. ඉදිරියේදී මේ බලාපොරොත්තු වෙනවා. දැන් අපේ ගෙදර වැඩ ඉවර කළා. මම තාම රෙන්ට් එකට මේ කෑම හදන තැන තියෙන්නේ. එතන හදලා ඉවර වෙලා මගේ තැනට ගෙනාවට පස්සේ ඉතින් බලාපොරොත්තු වෙනවා මේ මට මේ රූට් එකේ යන්න කෙනෙක් තමයි ගන්න බලාපොරොත්තු. ඩෙලිවරි වලට. ඔව් ඩෙලිවරි වලට නැත්තම් උයන්ඩයි ඒ දෙකම කරන්න ගියාම මට කරදරයි. සාමාන්‍යයෙන් දැන් ඔයගේ කෑමයක් හදුවම කොච්චරලා තියාගන්න පුළුවන්ද? දැන් ඔයා ඩෙලිවර් කරන වෙලාවත් එක්ක මොකද්ද ગેප් එක? මම ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ රස්නෙන් කස්ටමර්ට කෑම දෙන්න. ඒ නිසා උපරිම පැය 4ක් ඇතුළත කොහොම හරි දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ උයලා ඉවර වුණාට පස්සේ පැය 4ක් ඇතුළතද නැත්නම් උයන වෙලාව ඉඳලාද? උයන වෙලාව ඉඳලා පැය 4ක් ඇතුළත තමයි දෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු يعني උයලා ඉවර කරන්න පැය 2යි. පැය 2යි. ඉතුරු පැය 2 තමයි ඩෙලිවරි. එන්නයි ඔය ගැටයුතු වලට මේ ඒ ටිකට තමයි ඉතුරු ටික. දැන් ඔයා වගේ ගෑල්ලා මේ ගිහලා ඩෙලිවරි එකක් කරනකොට දකින කට්ටිය කොහොමද මොනවද කියන්නේ? ඒගොල්ලෝ සමහරක් වෙලාවට කියනවා යකෝ කොල්ලෝ කරන වැඩ කෙල්ලෝ කරන එහෙම කියලා ඉවරලා. එහෙම hina වෙනවා කට්ටිය. අද කාලේ කොල්ලෝ කරන වැඩ කෙල්ලෝ කරන වැඩ කියලා නෑ නේ. නෑ හැමෝටම පුළුවන් හැම මිනිසෙකුටම පුළුවන් හැම දෙයක් පුළුවන්. බෑ කියලා කිසිම දෙයක් නෑ. මේ තියෙන අපේ පොඩ් බිරියානි එක. මේ ඇවිල්ලා 2 portion බිරියානි එකක්. 2 portion බිරියානි එකට chicken leg 2යි, egg 2යි, බිරියානි බත් 1යි, එතකොට මිංචි සම්බල් 1යි, චට්නි 1යි, රයිතා 1යි, chili paste 1යි, බිරියානි gravy 1යි. ඒ පහම දෙනවා. 1800 ඉඳලා 10 දෙනෙක්ගේ පෝෂන් එක වෙනකන් තියෙනවා බිරියානි. ඊට අමතරව ඩෙසර්ට් වර්ග වලට කැරමල් පුඩින්, වටලප්පන්, ජෙලි පුඩින් ඒවත් ගන්න තියෙනවා. ඒ වගේම කල් තියාගන්න කෑමත් ගන්න පුළුවන් අපෙන්. රට ගෙනියන ඔයාලට කල් තියාගන්න කෑමත් ගන්න පුළුවන්. මොකද ඔයාලා මොනවද අනිත් කට්ටියට කියන්න තියෙන විශේෂයෙන්ම ලංකාවේ මං කියන්නේ ඔයා වගේ කෙනෙක්ට ලංකාවේ සමහර ගෑල් ළමයි පිර ළමයි මේ ඔක්කොමලා ඉන්නවා එක්ක හරි කම්මැලි නැත්තම් හැම දෙයකම නෑ කියාගෙන හැම දෙයකම බෑ කියාගෙන නැත්තම් මොනවා හරි දෙයක අඩුපාඩුවක් එක්ක දෙමව්පියන්ට බැන බැන ඉන්නවා අපිට දෙමව්පියෝ මේවා කරලා නෑ කරලා දීලා නෑ අපිට දීපල දීලා නෑ කියලා එක්ක ගෙදර ඉන්න මහත්යර බහිනවා එක්ක මහත්යා නෝනට බහිනවා ඔයාට මොනවද කියන්න තියෙන්නේ මේ අයට මට කියන්න තියෙන්නේ දැන් අනිත් එක සමහර කට්ටිය වැඩ කරපු ආයතෙන්ට බහිනවා ඔව් ඔයා හැමදේම අගය කරනවා. මම මගේ ජීවිතේත් මගේ හමීඩියාකට මම බයින්නේ නැහැ. මම අදලත් රෙස්පෙක්ට් කරනවා. ඒ කියන්නේ මේ වගේ පෞරුෂයක් තියෙන මාව හැදුවේ මූලික එතන තමයි හැදුවේ. ඒ කියන්නේ ගට්ස් එක ඇතුලේ ජීවත් වෙන්න හැදුවේ එතනින් තමයි. ඉතින් ඒකට මම ඇත්තටම ගරු කරනවා. ඒ හම්බ කරපු සල්ලි වලින් ඒ දේවල් වලින් තමයි මේ බිස්නස් එක පටන් ගත්තේ. අදටත් ඒ කියන්නේ මං යම් තැනක ඉන්නවනම් ඒක තමයි මූලික තැන හමීඩියා එකට මං අදටත් ගරු කරනවා. මට කියන්න තියෙන දැන් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල අපි උඩහපල්ලේ යන වෙලාවේදී ඒක අපේ ආයෝජනයට හරව ගත්තාම ගොඩක් වෙලාවට ජීවිතේ සාර්ථකයි. මං කියන්නේ මේ දැන් ගොඩක් අය
මොන හරි අසනීපයක් හරි නැත්නම් මොන හරි දේවල් වලින් නෑ බෑ කියලා වැටෙනවනේ. මං කියන්නේ එහෙම වැටෙන්න ඒක දෙමාපියන්ට හරි බයිනවා. ඔව් දෙමාපියන්ට හරි බයිනවා මේ මෙහෙමයි කියලා. මම මගේ ජීවිතේ කාටවත් බයින්නේ. අම්මා තාත්තාගෙන් මට ලැබුණ දෙයක්වත් නෑ. ඒගොල්ලෝ නෑ මම ලොකු අම්මා ගාව හැදුනේ. ඉතින් ඒ නිසා මම පුංචි කාලේ ඉඳන්ම තනියෙන් නැගිටපු කෙනෙක්. ඉතින් මම කියන්නේ කියන්නේ අපිට බලෙන් කිසි දෙයක් ලැබිලා නැහැ. ඒක ලබා ගන්න අපි අනිවාර්යෙන් උත්සාහ කරන්න ඕන. වාසනාව කියන දේ අපිට ඉබේ හම්බ වෙන්නේ නැහැ. අපි ඉතින් අනිවාර්යෙන් ඒකට මහන්සි වුණොත් වාසනාව කියන දේ නිකන් එනවා කියන එක තමයි මට කියන්න වෙන්නේ. ඉතින් මම හැමෝටම කියනවා ඒ කියන්නේ කාගෙන්වත් පිනට ඉල්ලන්න පුරුදු වෙන්න. කියන්නේ දැන් ගොඩක් අය පුරුදු වෙලා තියෙනවානේ Facebook එක හරි තියෙනවා නම් මොනවා හරි තියෙනවා නම් එක්ක ලෙඩයි අරවයි මේවයි ගෙවල් වල ප්‍රශ්න ඔය හැමදේම කිලිවෙලා ඉල්ලන්න පුරුදු වෙලා දෙන්න. එහෙම එපා. බුලත් ටිකක් හරි කමන්නේ නැහැ පාර තියලා විකුණන වෙලා ඒකෙන් පටන් ගන්න අනිවාර්යෙන්ම දියුණුව කියන දේ ඊටාම ළඟයි. සා දැන් කවුරු හරි සල්ලි තියෙන කෙනෙක් කිව්වොත් දැන් සයිකෝ දැන් ඔයාට හොඳ ඔයා කියනවා නම් මේ බිස්නස් එක හොඳයි කියලා ඊට පස්සේ ඔයාට කමෙන්ට් කරන්න පුළුවන් අපිට මෙහෙම අඩුපාඩු තියෙනවා අපිට බෑ උදව් කරන්න කියලා එහෙම උදව් ඉල්ලන කෙනෙක් කරන්නේ ගොඩක් වෙලාවට එහෙම තමයි කරන්නේ. එහෙම නෙමෙයි මම කියන්නේ ඒකයි බුලත් ටිකක් හරි කමන්නේ තමන් පාන්තර පැකට් එකක් හරි කියන්නේ ඔය සෝෂල් මීඩියා කියන එක දැන් ගොඩක් අය ඒක පැත්තට නැඹුරුලා තියෙනවා නිකන් උඩ පල්ලේ ඒ වගේ දෙයක් කරන්න මේ තමන්ට දිනු වෙනවා කියන එක මහ ලොකු දෙයක්වත් නෙමෙයි. දැන් විවාහ වෙලා ගොඩක් වෙලාට රස්සාවක් කරලා විවාහ වෙලා රස්සාව කරන්න නැතුව ඉන්න කාන්තාවන්ට මොනවද කියන්න තියෙන්නේ? ඉතින් අපි එළියට යන්න ඕනේ නෑනේ. මේක අපේ ගෙදර ඉඳලා කරන්න පුළුවන් ජොබ් එකක් නේ. දැන් යන්න බැරි වුණත් අඩුම තරමේ ගෙදර ඉන්න කියන්නේ කෑම අරගෙන යන්න හරි එන්න කිලිවෙලා මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න බැරි කමක් නෑ. කියන්නේ ඌමනාව තියෙනවා නම් බෑ කියලා දෙයක් නෑ මම කියන්නේ. ගෙදර ඉන්න කියන්නේ නිකන් ගෙදර ඉන්න අයට උනත් කියන්න තියෙන්නේ මේ පටන් ගන්න. Tamanට දෙයක් පටන් ගන්න. එතකොට හස්බන්ඩ් හරි අපිට කාට හරි තෑග්ගක් දෙන්න ඕනත් හස්බන්ඩ්ගේ සල්ලි ඉල්ලන්න ඕනේ නෑ. අපි ළඟ සල්ලි තියෙනවනේ. මගේ හස්බන්ඩ් උනත් මොන හරි ආඩ දෙයක් ආසයි දෙයක් කිව්වොත් එහෙම මම එයාගේ සල්ලි ඉල්ලන්න ඕනේ නෑ. මගේ සල්ලි තියෙනවා. එයාගේ අම්මට තාත්තට ඒ දෙන්නත් මට හරි ආදරේ. මගේ අම්මා තාත්තා නැති නිසා ඉතින් ඒගොල්ලන්ට සලකන්න මොන හරි බර්ත්ඩේ එකට උනත් ඒගොල්ලෝ හිතන්නේ නැති විදිහට සර්ප්‍රයිස් කරන්න ඒක කරන්න. ඉතින් මට ඇත්තටම තියෙනවා ඒක නිසා. මොනවද දුන්නේ සර්ප්‍රයිස් කරන්න? ඒ අම්මා කීයට කවදාකවත් බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් හම්බුන්නේ නැහැ කිව්වා. මේ එයාගේ තිබුණේ ජූලි මාසේ තිබුණේ. මම එතකොට මේ එයාට අර සල්ලි වලින් මල් බොක් එකක් එහෙම හදලා ඒ වගේ දේවල් කරලා ඉවරලා ඒවම ඉතින් ඒගොල්ලෝ සතුටු වෙනවා. ඒගොල්ලොන් එළියට මට පුළුවන් වෙලාවට කෑම කන්න එකගෙන යනවා. ඉතින් ඒ හැමදේම කරන්නේ මං හම්බ කරන සල්ලි වලින්. දැන් මට ගොඩක් වෙලාවට සමහරකට අර ගෙදරට හිර වෙලා තියෙන නිසා මේ සමහර දේවල් මගේ අරන වෙලාවලුත් තියෙනවා. ඉතින් මගේ මහන්සියෙන් ඉන්නේ ගේ හැදෙන්න. ඉතින් ඒක මට සතුටුයි. ඔයාගෙන ඔයාට තියෙන ලොකුම සතුට මොකද්ද ජීවිතේ? මේ බිස්නස් එක පටන් ගත්ත එක තමයි ලොකුම දේ. කියන්නේ හමීඩියා එකෙන්ට පස්සේ මේක පටන් ගත්ත එක. ඒක නිසා තමයි මට ගොඩක් මේක නිසා තමයි මට ගොඩක් දේවල් ලැබුණේ. මොනවද ජීවිතේ ටාගට්ස්? ගේ හදලා ඉවර කරන්න ඕනේ මගේ. මට වාහනයක් ගන්න ඕනේ. ඒක තමයි ඉතින් ලොකුම හේයි. ඉතින් ඔයයි කතාවත් ලහිරුට කියන්න ස්ටාර්ට්අප්ස් ලංකාවේ ස්ටාර්ට්අප්ස් වලින් අපි දෙන අවස්ථාව ලහිරු බුදරිගේ සහ හරි ටීවී සෝෂල් මීඩියා ඔස්සේ අපි මේ අවස්ථාව ලබා දෙනවා. Facebook, Instagram, TikTok ඔස්සේ සමහරට ඔයයි කතාව ඊළඟට කියන්න මේ පුටුව ඉඩ ලබා දෙන අවස්ථාව වෙන්න පුළුවන්. ඉතින් සම්බන්ධ වෙන්න අපි දාලා තියෙන දුරකථන අංක වලට ඔයගොල්ලන්ගේ තොරතුරු WhatsApp message එකක් හැට එවන්න. ඉතින් කොහොමද මේ chance එක ගැන මොකද වෙන්නේ? ඇත්තටම සතුටුයි මේ මං හිතුවේ හම්බෙයි කියලා. බොහොම ස්තුතියි මගේ කතාව කියන්න පුංචි ඉඩක් මට දුන්නාට thank you. ඔයයි කතාවේ තව ඔයාට කියන්න මොන දේ මොකද්ද? ඉස්සෙල්ලාම මගේ හස්බන්ඩ්ට thank you කරන්න ඕන. එයාගේ තෝරා ගැනීම නිසා තමයි මං අද මෙතන ඉන්නේ. මේ එයා විවාහ වෙනකොටත් මට ප්‍රශ්න එහෙම ආවා. ඒ වුණාට කවදාකවත් එයා මාව අත්හැරියේ නැහැ. එයා මාව මේ අල්ලගත්ත අත මං එයාට වටිනාකමක් දුන්නා. එයා හිතන දේවල් කරගන්න මං එයාට ශක්තියක් උනා. ඉතින් මං එයාට තමයි thank you කරන්න ඕනේ. එයාගේ පවුලට හැමෝටම thank you කරන්න ඕනේ. හැබැයි සමහරක් අය නම් මට hina වුණා මේ බිස්නස් එක පටන් ගත්තී. දැන් මං ඉන්න තැන ගැන එයාලම කතා කරනවා. කියන්නේ මාළු හට්ටියක් ෆෝන් එකේ දාලා ගොඩක් අය ගම්වල මිනිස්සු හරි අමුතු විදියට හිතන්නේ. එයාලා hina වෙනවා. හැබැයි දැන් ඒගොල්ලෝ කියනවා ගේවල් එහෙම හදලා දකින්නකොට ඉතින් එයාලට ඉතින් හිතෙනවා ඉතින් අර මනුස්සයෙක් උත්සාහවන්තකම තමයි කියලා. ඉතින් මම සතුට වෙනවා.